හලෝ කොහොමද? ඔන්නෝලගේ ෆේවරිට් විජයි මචං අදත් ඇවිල්ලා තියෙන ඕගොල්ලොන්ගේ ආලින්දට මිහිරාව ආවා රයිට් මචං අද දවස හරි සුන්දර දවසක් ඔයාලට තේරෙන්නේ නැති අද දවස ඔයාලත් එක්ක hina වෙනවා කියලා ලස්සන මල් පිපිලා ඉර පායලා පරිසරය හරිම සුන්දරයි ඇයි අද කුමාරයෙක් උපත ලැබූ දවසක් මචං ඔන්න එනම් කොල්ල ඇවිල්ලා දිනවා බර්ත්ඩේ එක දවසේ චූටි පුතාවා අයියෝ ඇයි මේ අමුසේ තමුසු වැඩන්න අද තමුසගේ බර්ත්ඩේ එකලුනේ හරියෝ ඉතින් මගේ බර්ත්ඩේ එක කියලා ඒ තමුසේ අඬන්නේ යකෝ මම මෙච්චර ඉන්නවා මට බර්ත්ඩේ එකක් තියලා මට බර්ත්ඩේ එකක් නෑ මට ඔළුව උස්සන්න දෙන්න නෑ තින් මචං දැන් බලපන් උඹට බර්ත්ඩේ එකක් නෑ කියන්නේ උඹ වයසට යන්නේ එක්කුත් තියනනේ හරි නෑ බර්ත්ඩේ මිනිස්සු මැරෙනවා මිනිස්සු මේවා නිදාගන්නවා මේවා පොඩ්ඩක් නිදාගන්නවා රේ ඔන්න නම් අවුරුද්දේ මුල වීඩියෝ ගෙනාවේ නෑ මං හිටියා මචං බර්ත්ඩේ එක වෙනකම් ඕගොල්ලොන්ට පොඩි සවයක් දෙන්න අද කතා කරන්නේ අද බර්ත්ඩේ එකනේ ඇත්තටම අද කතා කරන්නේ මෙන්න දින විජේ ස්පර්ම්ස් ගෲප් එක අද අපි ඒක තමයි බලන්න යන්නේ එහෙනම් අද තොඩි කතා ඕනේ අපි පටන් ගමු වීඩියෝ එක චිකලකලයියා හේ හන්දිය කඩේ නෝන්ඩි බල්ලා what තොරොම්බල් බක්පික්කෝ ශ්‍රී ලංකා පොලිස් එල්ල කිරියා ගලවන්න ඕනේ ගැලවිල්ලක් මචං හැබැයි මෙහෙමයි අර ගලවනවා කියලා දකින්න ගලවන්න යන්නත් එපා පොලිස් මාමේ අවශ්‍ය විතරක් ගලවන්න ඕනේ හරිද පවිත්‍රා රවි මොකක් හරි දාලා දිනවා මචං ඕගොල්ලනුත් එන්න සම්බෝල එක්ක බක්කන්න ඕගොල්ලන්ට ආසෙයිසි අඩෝ මේ දත් නෑ කියලා කින්ඩි දාන්න එපා මචං ඒ ළමයාගේ ගැම්ම ගැම්ම 10න් 10යි නේ මචං දත් 32න් 30යි ගැම්ම 10න් 10යි කාවින්දි හංසිකා බය වෙන්න එපා මුකුත් වෙන්නේ තාම කවුරුත් ඒ ගැන දන්නේ නෑ නේ කත් මොකක් හරි කේස් එකක්ද මෙවන් අසිරිමත් ලේලිවරු ජයෙන් උදාරයි නීතිය ගැන දැනුවත් වෙමු හරි මගේ නැන්ද අම්මා පඩිපෙලෙන් වැටිලා ඉස්පිරිතාලේ ඉන්නේ ඩොක්ටර්ස්ලා කියන්නේ ජීවත් කරවන්න අමාරුයි කියලා ඒත් සිහියයි කියලා විශ්වාසයක් තියනවලු බැරි වෙලා හරි එයාට සිහිය ඇවිල්ලා මං එයාව පඩිපෙලෙන් කරා කිව්වොත් එයා කියන එක රෝහලෙන් පිළිගනීද එහෙම කියලා එයා නැති වුණොත් එයාගේ ප්‍රකාශයෙන්ද පොලිසියට පුළුවන් ද මාව අත්අඩංගුවට ගන්න වැඩක් තියෙනවා නැන්දම්ම පඩිපෙලෙන් වැටිලා ඔළුව වැදිලා කියන්නේ මේ පිස්සු කියවනවා මේ ගෑණික ඔළුව වැදිලා අන්න මේකක් දාන්න හරි ලස්සනයි very good අහිංසක පූසා යකෝ බල්ලෝ පූසෝ මොකද මේ ගෲප් එකේ ඉන්නේ ගර්ල් පෙන්ට නිදා ගන්නවා කියලා ගිහින් ඉද්දී යාළුවෙක් එක්ක චැටක් දාන්න සෙට් වෙලා මම ආපහු ඔන්ලයින් ඉන්නවා දැක්කම ඒකි good night බබා කියලා ගිහිල්ලා තියෙනවා 10:25ට good night කියලා දාලා තියෙනවා 10:26ට 10:34ට ඔන්ලයින් ඉන්නවා දැකලා මොනවද කියලා අපි බලමු සඳරට විදින් හෙනේ කලුව බිඳ රන්කඳ තාම බැරකිනවදෝ නීතිරතිව සොරි මේ චූදාන්න නැගිට්ටානේ මම මේ මැසේජ් එකක් දාන්න ගියේ ඔයාට උඹ බබා මට කොකා පෙන්නපු මහේෂ් නිර්ෂාන් ඒවත් සුද්ධ කරනවද මොනවද ක්ලීන් ශ්‍රී ලංකා කියලා සෙට් එකක් ඇවිත් ඇඳයට තිබ්බ රෙදි කෑල්ල අරන් ගියා අයියෝ මගේ දරුවනේ අමානා ෂෙරිෆ් ඩින් කෑරි නම් තියෙන්නේ ආම්මට ප්‍රෙග්නන්ට්ද
උන්ගේ බඩේ ඉඳන් බොරුව තියෙන්නේ බඩේ ඉඳන්. රවිනි රණතුංග දාලා දිනවා අප්පගේ මගුල්නි කියලා. මොකද්ද කේස් එක? නීති සහන නීතිඥ එකතු අද නීතිත් වැඩි මචං. රෙජිස්ටර් වෙලා මාස 2-3ක් දෙන්න එක තැනක හිටියේ නැත්තම් ඒ විවාහය අවලංගු වෙනවා. බයිතල් සිම් එකක් කියලා. මාස 2කින් අවලංගු වෙන්න. Sorry, cut. Thank you. Sorry. කවිෂ ප්‍රභාෂර හයියෙන් hina වෙලා දිනවා. අක්කර hina යන එකක් තමයි ඇත්තේ කියන්නේ. පූසර දීලා තියෙන ආතල් එක. I wanna be where the people are. හරි දැන් මේව ගියාම හරිද යකෝ දිය දුන්දරයක් වගේ භාගයක් මූදේ භාගයක් ඇල්ලේ මං කලින් මුණ මේකප් කරන එක විතරයි උඹ ඇඳුමක් හොයාගනි යකෝ මේව ගියොත් මෙම යකෝ පොන්නේ කියලා තුඹලේ අන්තිය පිස්සු එකක් මාව දාගෙන ඉන්න කාර් එක නෑ මචං ඒ ගෙදරින් හාල් මැස්සෙක් කන හින්දා නෙමෙයි හැමදේම. චතුමි අකේත්‍යා දාලා දිනවා ඊළඟට ක්ලීන් කරන්න ඕනේ කුරුණෑගල වැවරවුමේ TikTok HTTP ටික. නෑ කුරුණෑගල පැත්තකින් තියන්නකො නුවර. අපේ පැත්තේ මාරසි ක්ලීන් කරන්න ඕනේ පයින් ගගහ. කෑනුන්ගේ කටයක් මවුත් වගේ කවුදනේ මුවට ආවොති මරලෙඩේ වලියට වැස්සුත් වෙඩිලි වගේ මේ කඩ පැලෙන්න දෙන්නපට රශ්මික ගිමන්ත දාලා තිනවා එහෙමද හිතන් ඉන්නේ කියලා. කොහමද? මගේ වීඩියෝස් වල ගොඩක් තියෙන කුණුහරුප කමෙන්ට්. කුණුහරුප දාන ලොකු අයියලා අක්කලා හිතන් ඉන්නේ. ඒව චරිත කියලාද? පොඩි එකා සද්ද වැඩි ඈ. කපන ජුණ්ඩා. උත්තරා හේෂානි දාලා දෙනවා දෝනි දෙකලු. කාගේද? චමිදු ලක්ෂාන් ෆලෝස් 35ක් ඉන්න. හොඳයි. මන්න චමිදු අම්මට හොඩ මෙන්න මචං අනාගත පාතාල නම් මන්න චමිදු. ප්‍රුඩ් මහින්දියන්. iPhone ඕන 6s. හොඳයි. බ්‍රෑන්ඩඩ් වොච් ඕන. මොකද්ද? පේමන්ට් G-Shock එකක්ද? 2010 7/9. ඈ 2009 කියන්නේ මේ ළඟ නේද මේ ඊයේ පෙරේදනේ මචං. 8-9 සෙක්ෂන් වැඩ අම්මට හුඩු. එකටවත් බය නැහැ අයියලා නම් අදාළම නැහැ. අම්මා 1 දෝනි 2. මෙතන දෝනි එකට දාලා අම්මා දෙකට දාපන්. එතකොට 100% සුදු අපච්චි. අමේෂා වොෂානි. කවුද යකෝ නම දැම්මේ වොෂාන්? මට වොෂර් එකක් මතක් වුණා මචං. ගෑරේජ් සීන් එකක් තියෙන නමේ වා ගෑරේජ් එකක් දාන්න. පොඩ්ඩකටවත් ඇස් දෙක නම් වහන්න එපා. එපා කිව්වට අපි වහන්න නැතු ඉන්නවද නෑ වහනවා. ඒ ඈ පොඩි ළමයෙක් නේද කෑ ගහලා තියෙන්නේ බල්ලෙට්ට බයි. දන්නේ ඉතින් බලපංග මනස. අමානා ෂෙරිෆ් ඩීන් තොට හෙන ගහපන් අලුත් අවුරුද්ද කියලා බලන්නේ නැතුව. බූට් කීයක් නම් තියලා ඇද්ද මේ ෆෝන් එකේ අයිතිකාරයා? චමිදුවෙන් වික්‍රමසිංහ. ස්ක්විඩ් ගේම් නෙමෙයි මේක මේ. මෙතන වෙන ගේම් එකක් තියෙන්නේ මචං මේ. ආහාරනේ දැන් අර බිස්කට් එක කැඩිලා තියෙන්නේ මචං. දැන් ඉතින් අරෝගෙන් ෂොට් එක හම්බ වෙනවා. අද හෙන ගහනවා මචං පැණි වර්ග ගහට. ඒ නොවක්කා මම අල්ලන්නවා ඉනෝකක්කා යන්න. මනුස්සයා නිදි ඕම ඉන්න දෙමු හරිද? ඇහැරුණොත් හරි කරදරයි. සැලෙන්න ලෙලෙන්න. බඩුනිදි. රශ්මික ලක්ෂාන් හරිම තාත්තිකයි. ගැන හොඳටම කරලා ඇති. ඉවසල ඉන්නකෝ ළඟදීම අලුත් සින්දුත් එයි මං එහෙනම් යනවා. මේ මචං ඒ කෙල්ල මචං ඒකට 100% දෙනවා මචං. හොන් දෙන්න. TikTok එක කරනකොට පොඩ්ඩකට කැප වෙලා කරපන් මචං. ඒක තමයි.
අකිල නිමන්ත ලස්සනම මල් තමයි කලින්ම කඩාගන්නේ. එයාට ඉතින් කියලත් බෑ ලස්සන මල් තරහ කරගන්නත් බෑ මෙතන නෙලා ගන්නේ වගේ එකක් දාමුද මේකත් හරි ඒ වුණාට එහෙම කරන්න එපා පවුනේ ඊළඟ පාර නෙලා ගන්න වගේ එකක් දාන්න මනෝද්‍යා මදු භාෂි විජය අයියා මෙන්න හොරතල් අපෝ ඇයි මොකද මේ අනේ බලන්න ගනේ කොච්චර ආදරේ හිතෙනවද අර අනිනාත් එක්ක මාර කියන්නේ මාර බලන්න මට නම් මාර ආදරේ හිතෙනවා මගේ ගෑණි ඔහම කරපු දවසට තමයි අර අරුව වගේ ඉඳී අර මුලින්ම බත් කෑවේ දත් නැතුව බත් කාපු අය දැකලා හරිනේ ඌ වගේම ඉඳී මගේ ගෑණි එහෙම කරපු දවසට එහෙමද අයියා ඔයා එහෙමද ආස බිම්සර දිසානායක අනේ කියලා දුක් වෙලා දිනවා ගෑල්ලමෙකුත් ඉන්නවා මොකද්ද දුකට හේතුව දුන්න තෑගි පුච්චනා නේද අනේ බෝනික්කො දීලා රෙඩි වෙලා දීලා ලියුම් දීලා චොක්ලට් ඔක්කොම පුච්චලා අයියෝ පිළිබෑගුත් තියෙන සැ අරම දුක්ඛිත අවසානයක් මචන් මේ ප්‍රේමය දැන් කොල්ලා ඔයාටත් ඔය අනම්මනම් කරලා ඇතිනේ නේ මොන හරි වත් පයින්න ඔය ගින්දරටම මේ එහෙම කියන්න බැයිද YouTube එකේ කනවා ළඟදී මක්කවින් හරි හොඳ කීමක් බාතිය කසුන් රෑ සාලේ පුටුවේ ටී බල හිටපු මම උදේ හැරෙනකොට නිදාගන්න ඇද හිටියම තුනම ඒ දවස්වල මචං මොකද්ද ගියා රෑට මචං මහ ගෙදර හරි මොකක් හරි අයිටම් එකක් හරිද ඕක මට තේරෙන්නේ නැහැ මම බලවල ඉන්නකොට එතනින් එහා මතක නැහැ හැරෙනකොට ඇඳේ මචං ඕන් දැන් මතක් වුණේ කොහොමද ඒක උනේ අමේෂ් අපි ගැරේජ් නම් ගියායි මොකක්ද දාලා තියෙනවා මොකක්ද කරන්නේ බැටළු ආයිනා නේද යකෝ මට ඔළුව උස්සන්න බෑ ඌට මොකද උනේ ඌ දැන් මොකද්ද රංගපානවා නේද හොඳයි මිනිස්සු ඔළුව උස්සලා දැන් හැබැයි සිතුම් නෙත්මින රෙඩී කියලා දාලා තියෙනවා පන්නල නින්ජා අම්මට උටු අම්මා එකතර ගහ බය වුණා පොඩ්ඩ මචං අම්මා කොහොමද ගහට ගහපු පාර ඉවරද ඉවරයි වගේ ඉන්නකෝ එපා ඉන්නකෝ වැඩන්නේ මම යනවා මේ වැඩන්නේ මේ කූර ලෝකේ මේ අයියෝ මේ තවසේ නිදාගන්නකෝ වැඩන්නේකෝ කුඩු කරනවා මැෂින් ඕයි නිදාගන්නකෝ අද මේ උඹ සද්ද වැඩි හරිද උඹ නිකන් මේ හරිද ටෝක් නම් තියාගන්න වැඩ නම් නිදාගනි මොකද කියන්නේ උඹ චරිතන අද උඹ කියන්නේ මට නිදාගන්න බෑ කියලාද උඹ පොරණ නිදාගෙන පෙන්නවා මට මොකද නිදා යකෝ අපි එළකිරි කොල්ලෝ අපි නම නිදාගන්නවද මම නිදාගෙන වෙන්නම් මම නිදාගෙන I think අමු ගවයා නිෂු ගුණසේකර අපිත් ඉවසගෙන තමයි ඉන්නේ ඔහෙලයි කරදරේ මොකද්ද කරදරේ ඉවසන්නම් රත්තරනේ සතුටින්නම් ඔබ ඉන්නේ පෙරකල පවද්දලා දුනේ පූසා එනහස මට අහිමි උනේ
දෙන්නම ගහලා අකුලෝලම කල්ල. මලම කරදයක් අපමණ. ඒෂාන් පන්සිලු පුංචි කෙල්ලන්න රවට්ට ගන්න හදන කපටි කෛරාටික කබරයක් කාටද මේ බයින්නේ උදේ පාන්දර නේ බලන්න දුව පළගයක් නින්ද ගිහිල්ලා වගේ නේද සීයා ඉස්සර හරි ලස්සන ඇතිනේ. එයා මට මුලින්ම හම්බෙනකොට නම් එච්චරම තරුණ නැහැ. තට්ටිත් පෑදිලා කෙසුත් ඉදිලා. මං හිතුවේ ආච්චි සීයා ඉස්කෝලේ හම්බුණා කියලා. එයා අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්නේ. මගේ තාත්තයාගේ හොඳම යාළුවා. මුලින්ම නම් මාව ගේ ගාවින්ම පස්සලා ගියා. පස්සේ මොනවා හරි බොරුවක් කියලා ඇතුළටම රිංගුවා. ඉතින් අවුරුදු 15ක ළමයිසියෙක්නේ. මට ඉතින් ඔය කිසි දෙයක් තේරුන්නේ නැහැ. අපි ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකක් තිබුණා. මං ඕකට ගිහිල්ලා මහන්සි වැඩි කමට ඇඳට වැටිච්ච ගමන්ම මට නිින්ද ගියා. මෙන්න බුලි. මං නැගිටලා බලනකොට මියා මගේ ඇඳේ. මොකද මං කෑ ගහනකොට අල්ලපු ගෙදර හිටිය අපේ ලොකු අම්මා කලබල වෙලා කෝ කලබලයක් ඇති කරා. මුත් ඇහිලා මට කම්බුලට පාරක් ගැහුවා. අනේ අම්මෝ ඒ කම්බුල් පාර නම් මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ. සතියකට පස්සේ මාව ඉස්කෝලෙන් අස් කරලා එයාටම කසාද බඳලා දුන්නා. අම්මා කිව්වේ ආච්චි සීයායි ඉස්කෝලේදී යාළු වෙලා බැන්ද කියලානේ. ඊට මාස ගානකට පස්සේ තමයි මට ඔයාගේ තාත්තව ලැබුණේ. මට ගෙදර වැඩ කිසිම දෙයක් තේරුන්නේ නැහැ. එයා මට තාත්තා කෙනෙක් වගේ හැමදේම කියලා දුන්නා. එයා මල්ලකට ඌ දැන් මට කුපාඩියෙක් වගේ වෙන්නේ බා. ඔයාට සීයා ගොඩාක් ආදරේ නේද? ආමුතුරු වඩිනෝ නැගිටින්න දුව නැගිටින්නකෝ. මේ කෙහෙල් මල වීඩියෝස් බලන්න හොඳ නෑ මචං. නෑ බලන්න හොඳ නෑ කියන්නේ. ට්‍රැක් පයින්නවා නිකන් එන ඩාර්ක් හියුමර්ස් තියෙන්නේ මචං. ඔයගොල්ලෝ බලන්නෝ කෙහෙල් මල කියලා ගහලා. නිෂු ගුණසේකර දාලා දිනවා දරුණු වෙන්න එපා ආන්ටි කියලා. ආන්ටි කෙනෙක්ට තරහ ගිහිල්ලා වගේ. මම මේකයි කියන්නේ මිනිස්සු එක බැන්න ඕන එක එක්ක ඵලයන්. දැන් මම මිනිහ අරන් තින්නේ. මගේ මිනිහත් එක නිදි ගත්තොත් මට හීර නැති. ළමයි ලොකුයි. මට ප්‍රශ්නයක් නැහැ. කිලිම මැරුව ඇතුලේ ගියා. එච්චරයි. ආයි කපනවා කිලිම කපනවා. අම්මා කමන්නේ කවර ගෑනියෙක්ට බැන්නේ නේ අර මොකක්ද කපනවා කිව්වේ. ඒක ටීක් ගෑවට අපිට තේරුණා. ඒකට චුට්ටක් මට බය හිතුනේ. හරිද? එන්න මම යන්න. අර මූටත් පොඩ්ඩක් ආවල කරලා ගන්න ඕනේ. මම ළඟදීම පොඩි අලුත් සොමියක් අරන් එනවා. ගෙස් කරන්න හරිද? මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒ සොමිය මොකක් වෙන්න පුළුවන්ද කියලා හරියට කීප එකට දෙනවා රුපියල් 5000ක්. හරි? රුපියල් 5000ක් සෙල්ලන්නේ නැහැ. හරිද? හරියට ගෙස් කරොත් මොකද්ද වාන්නේ කියලා රුපියල් 5000යි. යා. එළකිරි. එහෙනම් දැන් හරිනේ දැන් වීඩියෝ එක අවසන් වෙනකම් බලපු නැති උණ්ඩ 5000 නැහැ. හරි? එහෙනම් සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2C නිදි බර්ත්ඩේ එක දවසේ අපි තාත්තල්ලක් ගන්න වෙයි මචං. මං යනවා. එහෙනම් මම සුබ සතියක් වෙන්න කියලා කිව්වද? අද වීඩියෝ එක පටන් ගද්දි කිව්වේ නෑ ඉවර වෙලා කිව්වනේ. කමන්න ඒකත් හොඳයි. සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ජය වේවා. Stay awesome. කුක්කු දිලේක යන්න. කුක්කු දිලේක යන්න කුක්කු දිලේක එපා. ගැම්ම ඕනේ ගැම්ම.